අද අපි පොඩක් ඉන්ට්‍රස්ටිං සබ්ජෙක්ට් එකක් ගැන කතා කරමු. කැමති අය දිගටම බලන්න. ear piercing, nose piercing වලට ඉන්ට්‍රස්ටඩ් අය, ඒකට කැමති අයට තමයි අද වීඩියෝ එක. මම දන්නවා ජර්නලින් ගැන තව වීඩියෝස් කීපයක් තියෙනවා මට කවර් කරන්න. and ඒකට මම රිසර්ච් කරගෙන පවතිනවා සහ ඒබයි නෝට්ස් හදනවා. ඒවත් එක්ක කතා කරන්න ඕනේ. නිසා අද අපි කතා කරමු ear piercing and nose piercing වල මම කරන දේවල්. ඒ සම්බන්ධයෙන් මම කැමති නිසා ඒවට මම කරන දේවල් කතා. මේ ඉතින් ගොඩක් කට්ටිය අහනවා මේ ear piercing කරලාද nose piercing කරලාද. මම සමහරවිට කනෙත් මෙහෙම දානවා. සමහරට ඔයගලන් දැකලා ඇති, සමහරට දැකලා නැතිව ඇති. ear piercing කරාද nose piercing කරාද එහෙම කියලා අහනවා. සමහර අය නම් අහනවා ear piercing කරලා දින්නේ අම්මෝ නහයත් පිදලාද එහෙම. ඉතින් ඒක අම්මෝ ගන්න තරම් දෙයක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මිනිස්සෙක් ඉන්නකොට ඉතින් යාලා පච්ච වලට ආසයි ඉන්නවා, ටැටූස් වලට ආසයි. එතකොට මේ වගේ දේවල් වලට ආසයි. එතකොට කිසිම දෙයකට ආස නැති අය ඉන්නවා. That's okay. That's their choice. ඒකෙන් ඒගොල්ලන්ගේ personality එකවත් whether they are bad or good ඒකවත් කියවෙන්නේ නැහැ. Right. With that introduction මම පෙන්නන්නම් මම nose rings හැටියට පාවිච්චි කරන ඒවා. මොකද මම nose piercing කරලා නැහැ and ear piercing කරලා නැහැ. මොකද ඇත්තම කතාව මම ඒකට හරි බයයි. It's hard to believe, isn't it? Yep. Whether it's hard or not, that's the truth. මම ඒකට ඇත්තටම හරි බයයි. මොකද මේ මම කල්පනා කරද්දී මොකටද අච්චර රිත් ගන්න කියලා. මොකද මේ දැන් මම දැකලා තියෙනවා සමහර ලාවට ear piercing එහෙම කරලා ඉතින් ටික දවසක් පරිස්සම් කරන්න ඕනේ. ඊට පස්සේ පැසවන්න බලනවා, කවුරුත් ඇඟේ වදින්න බෑ, අතේ වදින්න බෑ. ඉතින් මට එහෙම එකක් කරන්න බෑනේ. කොයි වෙලාවෙත් මගේ ඇඟේ වදිනවා. my prior permission හැමතිස්සෙම මගේ ඇඟේ වදිනවා මගේ ළමයි. ඉතින් මම කනේ එහෙම දුන්නොත් එහෙම මම ඉක්මනට ඒකට මේ තරහක් ගනී. මම react කරයි. So that's not good. ඒක මට ගැලපෙන්නේ නැහැ. ඉතින් අනිත් එක මම ඒ වෙනුවෙන් ලොකු attention එකක් දෙන්න, ඒ වෙනුවෙන් ලොකු කාලයක් වැය කරන්න මම කැමති නැහැ. ඒක නිසා ඉතින් මම පාවිච්චි කරනවා මෙන්න මේ වගේ nose rings and මෙන්න මේ වගේ පුංචි පුංචි item ටිකක් තියෙනවා. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ පැහැදිලිව. මම පෙන්නන්නම්. ඉතින් දැන් දාගෙන ඉන්නේ ඒ වගේ එකක්. මේ ලේසියම ගලවන්න පුළුවන් එකක්. ඉතින් ඔයගලන්ගේ ඇඳුමට අනුව ගැලපෙන විදිහට පාවිච්චි කරන්න තමයි තියෙන්නේ. ඒක ලස්සනයි. ඒක ලස්සනයි දැන් දාගෙන පෙරලා. ඉතින් මේ තව මිනිත්තුව ලස්සන ලොකු ඒවා තියෙනවා, රවුන්ඩ් ඒවා තියෙනවා. එක එක ස්ටයිල් වල ඒවා තියෙනවා. ඉතින් මම මේව කොහොමද ගෙන්න ගත්තේ, කොහෙන්ද ගත්තේ කියන එක ගැන කතා කරොත් මේ සෙට් එක නම් මම ගත්තේ තෙමු එකකින් ඕඩර් එකක් දාලා. ලොකු ගාණක් වුණේ නැහැ මට මතක විදිහට මේ ඔක්කොටම වගේ ගියේ 500 ගාණක් වගේ. මට මතක නෑ අතරම මේ මම ඒක බලලා දාන්නම්. If you really interested. අර මේ පුංචි පුංචි ඒවා තියෙනවානේ නිකන් ලොකු ලුක් එකක් නැති ඒවා නිකන්ම රින් එක විතරක් වගේ ඒවා මේ ලෝකල් ස්ටෝර් එකකින් මේකත් එහෙමයි නිකන් කඩේකින් ගත්තේ ඔය මේකප් අයිටම්ස් තියෙන තැන් වලින් ලොකු ගාණක් නැහැ නිකන් රුපියල් 100ක් ඒ වගේ ගාණක් මට මතක විදියට. ඉතින් ඒවා තමයි fashion options when you have the real fashion thing and you don't like it and if you don't want to pay your attention on that and if you are not in a position to do that, these are the options for you, right? And the other thing I want to talk about is fake nails. දැන් ගොඩක් අය nails කරනවා salons වලට ගිහිල්ලා මේ ගොඩක් ඉතින් single අය තමයි mingle වෙච්ච අයට අමාරුයි. ගෙදර උයන්න ඕනේ, බබලට කවන්න ඕනේ, රෙදි හොදන ඒවා තියෙනවා සමහර ඒවාදී හැම එකම washing machine දාන්න නැහැනේ. ඉතින් එහෙම වුණාම අපිට පොඩ්ඩක් මේ real nails නැතුව ඒක අමාරුයි. අපි ලොකු ගාණක් දීලා සලූන් වලට ගිහිල්ලා nails හදාගෙන ඇවිල්ලා ඒක සවුත් වුණොත් again we react. ඉතින් ඒකට වඩා හොඳයි මට හිතෙන්නේ when you have special occasion something like that you can use something like this, right? මේවත් ලොකු ගාණක් උනේ නැහැ. මම ගෙන්න ගත්තේ දිලුෂිගේ like me page එක හරහා. දිලුෂි thank you so much. මට ගොඩක් help කරා මේ ටික මට select කරගන්න. මම ආසම එක තමයි මේ ක්‍රිස්මස් වයිබ් එකක් තියෙන එක. මට ඒක මම ඩිසෙම්බර් වල ගෙන්න ගත්තේ දිලුෂි හරහා යාගේ page එක හරහා.
නමුත් මේ මට මේක පාවිච්චි කරන්න බැරුණා. මට ඒක හොයාගන්න බැරුණා. මේ අර ගෙදර හිටපු ආන්ටි මේක අරන් තියලා ආවට පස්සේ මං හිතුවා මේ මට තාම ඩිලිවර් වෙලා නැහැ කියලා. කොහොම හරි ක්‍රිස්මස් පහ වුණා. මට යූස් කරන්නත් බැරි වුණා. right that's okay. ඉතින් මේ මට කියන්න ඕන කරේ fashion options ඕන තරම් තියෙනවා. there are so many options. අතරම ඉතින් දැන් නහය විද්දේ නැහැ කියලා නහය විදලා ring එකක් දාන එකේ මේකේ ලොකු වෙනසක් මට නැහැ. ඉතින් මම ඒකට කැමති නිසා පියර්ස් කරන්නේ නැතුව මේ ෆැෂන් එක කරන්න කැමති කට්ටියට තමයි මේ වීඩියෝ කරන්න ආවේ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඔයගලන්ට පුළුවන් දැන් මේ වගේ fashion option එකක් පාවිච්චි කරන්න. there are so many fashion options around you. ඉතින් ඒකත් එක්ක මම ගිහින් එන්නම්.